හෙලෝ යාළුවනේ අද අපි එක්ස්පෙරිමන්ට් වීඩියෝ ගන්න මේ කරන්න යන්නේ. අද 2500 වගේ පොඩි බජට් එකකට ගන්න පුළුවන් සුපිරි මයික් එකක් තමයි අද කතා කරන්න යන්නේ. YouTube කරන අයට සුපිරි මයික් එකක් වෙයි. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ අද අපි අන්බොක්ස් කරන්න යන පෙට්ටිය තමයි. What? මේ පෙට්ටිය තමයි අර මම කිව්ව 2500ට ගන්න පුළුවන් සුපිරි මයික් එක තියෙන්නේ. එහෙනම් අපි වැඩ කතා නැතුව මේක මේ අන්බොක්ස් කරන් බලමු. දැන් අහන්න එපා කලින් වීඩියෝ එකේ කොහමද මේ බයික් එකක් ගත්තේ මේ දැන් අන්බොක්ස් කරන්න එක කියලා පොඩි මැජික් එකක්. Oh my god! Wow! මේ කියලා පොඩි මැජික් එකක්. දැන් මෙහෙම තමයි බොක්ස් එක තියෙන්නේ. අපි දැන් මේක පොඩ්ඩක් අරන් බලමු. පිටන වැඩන්නේ. මේ වගේ තමයි බොක්ස් එක තියෙන්නේ. මේක ඇතුලේ තියෙන්නේ මේ ටික තමයි. මේ වින්ඩ්ෂීල්ඩ් එක. වින්ඩ්ෂීල්ඩ් දෙකක් තියෙනවා. ට්‍රාන්ස්මීටරේ මයික් දෙකක් තියෙනවා. අපි දැන් මයික් දෙකත් අරන් බලමු. ඉෆෙක්ටිව් මොනවද තියෙන්නේ කියලා. මයික් දෙක තියෙනවා. මං හිතන්නේ මයික් එකේ මේ පෙට්ටිය නම් තියෙන්නේ charging cable අපි ඒක ගන්න නැතුව ඉමු. ඊට අමතරව මේකේ යට තියෙනවා මැනුවල් අපිට මැනුවල් ඔය දෙක තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට මේක කනෙක්ට් කරගන්න තියෙන්නේ. මේක ගත්තා ට්‍රාන්ස්මීටර් එක ගත්තා. මෙතන පවර් බටන් එක තියෙනවා. පවර් බටන් එක ඔබන් හිටියාම නිල් පාට මේ ලයිට් එකක් පත් වෙනවා. ඒක පේන්නේ නැහැ. මේක මෙහෙම ඔබන් හිටියාම මේකත් පත් වෙනවා. එතකොට මේක නිකම්ම කනෙක්ට් වෙනවා. ඕගොල්ලන්ට හුලන් තියෙන වෙලාවක කරනවා නම් මේ වින්ඩ්ෂීල්ඩ් එක දාන්න පුළුවන්. නැත්තම් ඔය නිකම් මේක දාලා ගන්න පුළුවන්. මේක 2500 නම් පට්ට වටිනවා කියලා මම හිතනවා. දැන් පේන්නේ මේ තියෙන මේකේ රිසීවර් එක. මේ රිසීවර් එකේ iPhone වලට ගහන ජැක් එකක් වගේම මේ Type C port එකකුත් තියෙනවා. මේ 3.0 headphone jack එකකුත් තියෙනවා. ඒකින් හින්දා ඕගොල්ලන්ට මේක පට්ට වාසි. මේක පිටිපස්සේ මේ 3.0 headphone jack එකක් වගේම Type C port එකක් තියෙනවා charge කරගන්න. ඕගොල්ලන්ට මේක on කරගන්න ඕන නම් මේ power button එක පොඩ්ඩක් on press කරන් හිටියම මෙතන කොළ පාට button එකක් මේ පත්තු වෙනවා. එතකොට මේක on වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඕගොල්ලන් phone එකට ගහ ගන්න විතරයි තියෙන්නේ. What? මේක තමයි අපි mic එක දැන් අපි receiver එක ගාලා තියෙන phone එකට. මං හිතනවා දැන් ඇහෙනවා ඇති කියලා. මේක තමයි මේකේ තියෙන audio quality එක. මම හිතනවා හොඳ quality එකක් ඇති කියලා. අපි මේ රිවිව් කරන්න නම් දන්නේ නැහැ. මේ පොඩියට වීඩියෝ එකක් කරේ මේක ඔයගොල්ලන්ට වටිනවා කියලා හිතුණා ඉඳා. ඒක හින්දා මේ දැන් මේ වැස්සේ අපි වීඩියෝ එක කරන්නේ වහින උඩ පහස කළු වෙලා තියෙන වහින. ඔයගොල්ලෝ වීඩියෝ එක දැක්කා වගේ මේකේ මයික් දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දැක්කනේ. දැන් මම මයික් එක කතා කරන්නේ මගේ කොළ එකෙන් ගහලා තියෙන මයික් එක. දැන් මම මේක ඕෆ් කරලා තියෙන්නේ. දැන් අපි මේ දෙකම ඔන් කරලා බලමු කොහොම වගේ මේ සවුන්ඩ් එකක් ඇහෙයිද කියලා. දැන් මම මේක ඔන් කරා. දැන් මම මේ දෙකම කනෙක්ට් කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට ඇහෙනවා දැන් කොහොමද සවුන්ඩ් එක කියලා. මේක එකපාරක් එබුවෙන් පස්සේ මේක මියුට් වෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මේ පේන්නේ නැහැ. ඕගොල්ලන්ට පේන්නේ නැතුව ඇති කැමරාවට මේ මෙන්න මෙතන බටන් එකක් තියෙනවා. මේක එකපාරක් ක්ලික් කරපු ගමන් මෙතන මියුට් වෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති. ඕක ආයෙ ක්ලික් කරපු ගමන් මේකේ අන්මියුට් වෙනවා. කොහොම තමයි මේකේ සීන් එක තියෙන්නේ. මේ දෙකම වැඩ කරනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඕගොල්ලෝ channel එක subscribe කරලා comment එකක් දාන්න අමතක කරන්න එපා. අපේ කලින් වීඩියෝ එකක් තියෙනවා මේ එක්ස්පෙරිමන්ට් එකක් කරපු ඒකත් බලන්න අමතක කරන්න එපා. එහෙනම් අද වීඩියෝ ඉවර කරනවා අපි මෙතනින්. හැමෝටම ජය වේවා.